තෙරුවන් සරණයි සියලු දෙනාටම පින්වන්ත දවසක් පින්වන්ත ජීවිතයක් බවට පත් වේවා. අද අපි කතා කරන්න යන සූත්‍රය සංයුක්ත නිකායේ සගත වර්ගයේ තියෙන මහත් ධන සුත්තං. මහා ධනය මුල්කට වදාළ දෙසුම. මේ සූත්‍රය දේශනා කරද්දී මගේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ අනාථපිණ්ඩිකස්ස සිටුතුමා විසින් හදන ලද ඒ වෙලාවේ ඒ අනාථ ජේතවනාරාමයේම ආලෝකමත් කරගෙන මධ්‍යම රාත්‍රියේ දේවතාවෙක් ඇවිල්ලා සිටගෙන ඒකමන්තං තිතාකෝසා දේවතා භගවතෝ සන්තිකේ භාග්‍යතුන් වහන්සේට ළඟට ඇවිල්ලා ඉමං ගාතං ආභාසි මෙන්න මේ ගාතාව දේශනා කරනවා. මහද්දනා මහා භෝගා රට්ට වන්තෝපි කත්තියා මහාතු ධනය ඇති මහද්දනා මහා භෝගා මහත් වූ භෝග සම්පත් ඇති රට්ට වන්තෝපි කන්තියා මේ රට රාජ්‍යවල ඇති ශාස්ත්‍රීය රජවරු රට්ට වන්තෝපි කත්තියා අඤ්ඤමඤ්ඤාබි ගිජ්ජන්ති මේ තම තමා ගාව තියෙන කාමයන් ගැන නැතුව අනුන් ගාව තියෙන කාමයන් ගැනම හිතමින් අඤ්ඤමඤ්ඤාබි ගිජ්ජන්ති ඒවට ලෝභ වෙලා කාමේසු අනලංකතා මේ කාමයන් කෙරෙහි කවදාවත් තෘප්තියටපත් වෙන්නේ නැතුව. ඇයි? කවදාවත් මේ කාමයන් අපි කවදාවත් ඇස පිනවල ඉවර වෙන්නේ නැහැ. ඇස තුල අපි කවදාවත් තෘප්තියටපත් වෙන්නේ නැහැ. කන තුල අපි කවදද තෘප්තිමත් උනේ කන තුල? කවදද මම දිව තුල තෘප්තිමත් උනේ? කවදද මම නාසය තුල තෘප්තිමත් උනේ? කවදද මම පහස කය තුල තෘප්තිමත් උනේ? කවදද මම මනස තුල තෘප්තිමත් උනේ? කවදාවත් අපි තෘප්තියට පැමිණෙන්නේ නැහැ. කාමේසු අනලංකතා මේ කාමයේ කෙරෙහි තෘප්තියට නොපැමිණ තේසු උස්සුක්ක ජාතේසු අනුන්ගේ ඒ වගේම කාමයන්ම උත්සාහවත් කරනවා. මේ කාමයන්ගෙන් තෘප්තිමත් වෙන්නේ නැතුව දුක තුල ඉන්නා වූ අතෘප්තිමත් භාවයේ තුල ඉන්නා වූ සත්වයා ආපහු පතන්නේම කාමයක්. තේසු උස්සුක්ක ජාතේසු ඒ කාමයන්ම පතමින් භවසෝතානුසාරීසු මේ භව පැවැත්මට යන්නා වූ මෙබඳු පුද්ගලයන් සිටින ලෝකේ භවසෝතානුසාරීසු ඛේදතං කවුද මේ තණ්හාව දුරු කරලා ලෝභ දේශ මෝහ ටික අලෝභ අදේශ අමෝහ බවට පත් කරලා තණ්හං පජහින්සු කේ ලෝකස්මින් අනුස්සකාති කවුද මේ ලෝකේ උත්සාහ නොකර ඉන්නේ? හරිම සුන්දර ප්‍රශ්නයක් අහන්නේ. ආපහු කිව්වොත් මහත් ධනෙ ඇති මහත් භෝග සම්පත් ඇති රට රාජ්‍යවල ඉන්න ශාස්ත්‍රීය රජවරු කවදාවත් මේ කාමයන්ට තෘප්තිමත් වෙන්නේ නැහැ. අනුන්ගේ කාමයන් ගැන ලෝභ වෙමින් අනුන්ගේ කාමයන් ලබා ගන්නට වෙර දනමින් කාමයන්ම ලබා ගැනීමට උත්සාහ කරමින් භවය පිණිස කර්ම සකස් කරනවා. කවුද මේ ලෝකේ තණ්හාව ප්‍රහාරණය කළා සකස් වෙන්නා වූ ලෝභ දේශ මෝහ ටික තණ්හාව ප්‍රහාරණය කළ අලෝභ දේශ මෝහ බවට පත් කරගෙන මේ ලෝකේ උත්සාහ රහිතව ලෝකස්මින් අනුස්සුකාති උත්සාහ රහිතව ඉන්නේ කවුද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් මේ පින්වත් දේවතාව ප්‍රශ්න කරනවා. ඒතකොට මේ කාමයේ තුල ඉන්නා වූ සත්වයා කවදාවත් තෘප්තිමත්ද? අපි කාමයන් ගැන කතා කරද්දී පළගෙටියට අපි කියන මෝඩ සතෙක් අපරාධි බලන්නකෝ අර මේ දැල්ලට යනවනේ පිච්චිලා මැරෙනවනේ කියලා. අපි කාමයන් එක්ක යද්දී හිතන්නකෝ ඔබට මට මේ ලෝකේ දැන් අපි කැමති අපි තනකෝ කැමති දේවල් හම්බෙද්දී අපිට සමාජ සම්බන්ධතා ගැන හිතෙනවද? ළමයි ගැන හිතෙනවද? දුවදරුවන් ගැන හිතෙනවද? ඒව මොනවා වුණත් මම කැමති කියපු දෙයට යන්නේ නැද්ද? එතකොට ඒ තුල මට ඇලීම සකස් වෙනවා.
ඇලීමක් ආවට කවදාවත් ඇලීමක් විතරද? හිතන්නකෝ ඔබ කැමතිම දෙයක් හම්බුනාපොම ඔබට සැපයක් විතරද දැනෙන්නේ? ඔබ ඇතුලෙන් පිච්චෙන්නේ නැද්ද? ඇයි පිච්චෙන්නේ? මට මේක නැති වෙයිද කියන බය මා තුළ තියෙනවා. නැති නොවි ආරක්ෂා කරගන්න අවශ්‍යතාවය තියෙනවා. නැති නොවි පවත්වාගෙන යන්න ඕන කියන දේ තියෙනවා. එහෙනම් කාමයන් මුල් කරගෙන යම්කිසි සැපයක් දැවුනත් ඒහා සමානව දුකක් තියෙනවා. හිතන්නකෝ ඒ සැපයි දුකයි දෙකම තියෙද්දි මට පෙන්නුවේ සැපේ විතරක් නම් එතන මුලාවක් තියෙනවා. ඇයි මම මුලාව තුල ඉන්නේ? හිත මාව රවට්ටනවා කියලා මා තුලින් දැනගෙන දැකගෙන නැහැ අවිද්‍යාවෙන් ඉඳා. දැන් පළගෙටියා ඒ සැපයි කියන දැල්ලට යනවා. ඒ තුල ඒ සැපයි කියලා කිව්වට ඒ සැපේ තුල එයාට එහා සමානව දුකක් තියෙනවා. ඒක පළගෙටියා දන්නේ නැහැ. ඒ දැල්ලට ගිහිල්ලා පිච්චිලා දෙවනි පාරත් ඒ පළගෙටියා ඒ දැල්ලටමයි යන්නේ. ඒ දැල්ල තුලමයි පළගෙටියා මැරෙන්නේ. තට්ට පිච්චිලා තියෙද්දිත් එයා දෙවනි පාරත් යන්නේ ආශාවටම. අපිත් ඒ වගේ තමයි. එක පාරක් වැරදි කාමයන් එක්ක බැටකාලා තියෙද්දි අපි දෙවනි පාර යන්නේ නැද්ද එතෙන්ට? පළගෙටියට නම් පළගෙටියට විතරයි හානිය වෙන්නේ. නමුත් ඔබ වැරදි කාමයන් වලට යද්දී ඒ පවුලේ කට්ටියට, ඒ පවුලේ ළමයිට, අපේ පවුලේ ළමයිට, ඒ පවුලේ ස්වාමි පුරුෂයා ඒ සියලු දෙනාටමත් අහිතක් වෙනවා. පළගෙටියගේ ප්‍රශ්නයේදී පළගෙටියට විතරයි අහිතක් සිද්ධ වෙන්නේ. නමුත් මෙහිදී ඔබ බොහෝ දිනෙක ශෝකයට අකුසලේ සමාදන් කරනවා. එතකොට අපි පළගෙටියට මෝඩය කිව්වට අපි නේද වඩාත් මෝඩ? ඇයි මමත් අකුසලේ ඉඳගෙන මම ආදරය කරන පිරිසුත් අකුසලේ සමාදන් කරනවා නේද? එතකොට අපි අපේ ඇස කන නාසය දිව කය මනස කියන දේවල් සන්තර්පණය කරන්නට තෘප්තිමත් කරන්නට කොච්චර උත්සාහ කරත් කවදාවත් ඒක මට කරන්න පුළුවන් වෙයිද? ඇයි? සැපයක් දැනෙන තැන එහා සමානව දුකක් තියෙනවා. අපිට මේ කාමයන් ආස්වාදයේ තුල අපි දුකත් ආස්වාදයෙන් ගන්නවා. දුකත් අපි ආස්වාදයෙන් ගන්නවා. ඒ දුකක් තිබ්බට දුක් වේදනාව විතරක් හුදකලාව පවතින්නේ. එතන එහා සමානව සැප වේදනාවක් තියෙනවා. ඇයි? මට දුක් වේදනාවක් එන්නේ මම කැමති විදියට ආස්වාදයේ රූපය පතද්දී මම කැමති විදියට රූපේ නැති හින්දා. එතකොට මෙන්න මේ ආකාරයට ඔබ ඒ දේවතාවය අහන්නේ මේ ලෝකයේ රටවල් වල මහත් ධන මහත් ඵල තියෙන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය ශාස්ත්‍රීය රජවරු. නමුත් ඒ කට්ටියගේ කාමයන් ගැන තෘප්තිමත් නැහැ. එක වෙලාවක ඔබට මතක නම් රට්ටපාල මහරහතන් වහන්සේගේ කතාවේ ඌනෝ ලෝකේ අනිබිස්සරෝ තණ්හා දාසෝ මේ රජ කෙනෙක් ඉන්නවා. ඉතාමත් සමෘද්ධිමත් රජ කෙනෙක්. ඒ රජතුමාට චරපුරුෂයෙක් ඇවිල්ලා කියනවා යාබද රටක් තියෙනවා අවම බලය පාවිච්චි කරලා ඒ රට යටපත් කරගන්න පුළුවන් කියලා. ඉතින් කලින් මේ රටේ රජතුමා හිතාගින්නේ තමා තෘප්තිමත් කියලා. නමුත් අර පණිවිඩය ආපු ගමන්ම ගිහිල්ලා ඒ රට යටත් කරගන්නවා. සමහර වෙලාවට ඒ රට මීට වැඩිය සමෘද්ධිමත් භාවයෙන් අඩු, භවභෝග සම්පත් අඩු, මුතුමැණික් අඩු, කාන්තාවෝ ලස්සන නැති රටක් වෙන්න පුළුවන්. නමුත් තමා තෘප්තිමත් කියලා හිතාගෙන හිටියට ඒ රටත් තමාගේ තැනට ගන්නවා. මේ රජවරු කවදාවත් තෘප්තිමත් නැහැ. මුහුදෙන් වටවෙච්ච සියලුම කොටස තමා යටට ගත්තත් එයාට එක වෙලාවක හිතෙනවා මුහුදෙන් එහා පැත්තේ තියෙන රටවල් ටිකත් මම යටත් කරගන්න ඕනේ කියලා. මෙන්න මේ ආකාරයට මේ කාමයේ තුල තෘප්තිමත් නැහැ. අපි තෘප්තිමත් කියලා හිතාගෙන ඉන්නවා. සමෘද්ධිමත් කියලා හිතාගෙන ඉන්නවා. නමුත් මට ඕන වෙන්නේ වෙන රටක් ආක්‍රමණය කරන්න මං අතෘප්තිමත් භාවයේ දුක තුල හිටපු හින්දා. ඒතකොට මේ කාමයන් පසුපස යන්නා වූ සත්වයා අතෘප්තිමත් භාවයේ තුලමයි කාමයන් සඳහා උත්සාහ කරමින් සිටීදීමයි මැරෙන්නේ. මැරිලා ඉපදෙන්නේ තාපව කාම ලෝකේ තමයි. ඇයි? කාම තණ්හාව තුල, කාම උපාදානය තුල, කාම භවයේ තුල ජාතියක් සකස් වෙනවා. ඉතින්
ඉතින් යම්කිසි කෙනෙක් දැක්කොත් මේ කාමයන්ගේ තියෙන සැබෑ ස්වරූපේ කාමයන් මුල් කරගෙන මට සැපයක් ආවත් එතන එහා සමාන වූ දුකක් තියෙනවා. දුකක් ආවත් එහා සමාන සැපයක් තියෙනවා කියලා ඔබ අන්ත දෙක දකිද්දී ඔබ ලෝභය තුලත් නැහැ, ද්වේෂය තුලත් නැහැ. අන්ත දෙකම දැක්කනම් ඔබ මුලාව තුල, මෝහය තුලත් නැහැ. අන්න ඔබ ලෝභ දේශ මොහ තුල නැහැ. සකස් වුණා වූ ලෝභ දේශ මොහ ටික අලෝභ ආදේශ මොහ බවට පත් කරගත්තා. එහෙනම් ඔබ තණ්හාව තුල නැහැ. ඇයි ඔබ වේදනාව පිළිසිඳ දැක්කා? වේදනාව පිළිසිඳ දකින්න කෙනා තණ්හාව තුල නැහැ. තණ්හාව තුල නැත්තම් උපාදානයක් නැහැ. උපාදානයක් නැත්තම් භවයක් නැහැ. භවයක් නැත්තම් ජාති ජරා මරණ දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. මෙන්න මේ දුක්ඛ නිරෝධය තුල ඉන්නේ කෙනා ඉන්නේ පූර්ණ තෘප්තිමත් භාවය තුල. පූර්ණ තෘප්තිමත් භාවය තුල ඉන්නේ කෙනා අවේදිත සුඛයක් තුල ඉන්නේ. මේ අවේදිත සුඛය තුල ඉන්න කෙනාට පූර්ණ තෘප්තිමත් භාවය තුල ඉන්න එක්කෙනාට චිරත්තා සන්තුෂ්ඨා කියන තැන එක්කෙනාට ආපෞ කම්පනයක් චලනයක් ඕන වෙන්නේ නැහැ. ආස්වාදයක් වෙනුවෙන් ආපෞ සිතුවිල්ලක් වචනයක් ක්‍රියාවක් ඕන වෙන්නේ නැහැ. ආස්වාදයක් වෙනුවෙන් ඇසක් කනක් නාසයක් දිවක් කයක් මනසක් අවශ්‍ය වෙන්නේ නැහැ ආස්වාදයක් වෙනුවෙන්. ඇයි? එයා තෘප්තිමත්. අපි අතෘප්තිමත් භාවයේ තුල ඉන්න තාක්කල් තමයි මගේ සිතුවිල්ලට වචනයට ක්‍රියාවට වටිනාකමක් එන්නේ, මගේ ඇහැට වටිනාකමක් එන්නේ, කනට වටිනාකමක් එන්නේ, දිවට වටිනාකමක් එන්නේ, නාසයට වටිනාකමක් එන්නේ, කයට වටිනාකමක් එන්නේ. නමුත් ඔබ තෘප්තිමත් නම්, ඔබ ඉන්නේ අවේදිත සුඛය තුල නම්, ඔබ අනිත්‍ය කියන දුක තුල නැත්නම්, ඔබ ඉන්නේ තෘප්තිමත් භාවය තුල. එතන ඉන්න එක්කෙනාට මේ ලෝකයෙන් කාමයන් සඳහා උත්සාහ කරන්න ඕනේ නැහැ. ඇයි? ඔබ කාමයන් තුල පිහිටලා නැහැ. කාමයන් තුල පිහිටන තාක්කල් තමයි ඔබ ඉන්නේ අනිත්‍ය දුක තුල, අතෘප්තිමත් භාවය තුල. ඒ හින්දා තමයි ඔබට තව කාමයක් ඕන වෙන්නේ. තව කාමයක් සඳහා උත්සාහ කරන්න ඕන වෙන්නේ. ඔබ කාමයන් තුල පිහිටලා නැත්නම් ඔබ ඉන්නේ තෘප්තිමත් භාවය තුල. එහෙනම් මට තවදුරටත් කාමයන් වෙනුවෙන් උත්සාහ කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට කාමයන් තුල නොපිහිටා උත්සාහ නොකරින් ඔහු මේ සංසාර ගමනෙන් නිදහස් වෙලා යනවා පහනක් නිවුනාසේ. ඉතින් ඔබටද මටද කාමයන් තුල නොපිහිටා කාමෙන් සෙවීමට උත්සාහ නොකර මේ සසර ඕගය තරණය කිරීම සඳහා වැඩි වැඩියෙන් හේතු සකස් වෙන්නා වූ පින්බර ජීවිතයක් දවසක් වේවා. තෙරුවන් සරණයි.